Good morning, සුබ උදෑසනක්, සැලමත් පගි. අපි ගිය සතියේ ඉගෙන ගත්තා කොහොමද 1 ඉඳන් 10 වෙනකම් මැලේ භාෂාවෙන් ගණන් කරන්න කියලා. අද අපි 11 ඉඳලා 20 වෙනකම් කොහොමද ගණන් කරන්න කියලා බලමු. මම මේ වීඩියෝ එක ගෙනාවේ මැලේසියාවට අලුතෙන් ඇවිල්ලා ඉන්න මැලේ ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන්. මේකේ පළවෙනි පාඩම දාලා තියෙනවා ගිය සතියේ. නැත්තම් උඩ බයෝ එකේ තියෙන YouTube channel එකේ link එක ඒකේ දාලා තියෙනවා. පළවෙනි පාඩම දැකපු නැති කෙනෙක්, පළවෙනියට 1 ඉඳන් 10ට ගණන් කරන එක දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඒ option දෙකෙන් කැමති එකක් තෝරගෙන ගිහිල්ලා පළවෙනි එක බලලා දෙවෙනි එක මේ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද 11 ඉඳලා 20ට ගණන් කරන්න කියලා. 11ට අපි මැලේ වලින් කියන්නේ සෙම්බිලස්. සෙම්බිලස්. 12 12 13 13 13 14 14 15 15 15 16 16 16 17 17 17 18 18 18 19 19 19 20ට අපි කියන්නේ 20 20 මේ 11 ඉඳන් 20 වෙනකම් පාඩම් කරගන්න ලේසි විදියක් මම ගෙනල්ලා දීලා තිනවා. ඒ කියන්නේ අපිට මැලේ වලින් මුලින්ම 1 ඉඳන් 10 වෙනකම් ගණන් කරන්න කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනි. එතකොට මේ 1 ඉඳන් 9ට විදියයි මේ 10 කියන එක මම මෙතන සෙපුළු කියලා ලියලා මෙතන මම highlight කරලා තියෙනවා. මේ පුළු කියලා කියන එක මේක pronounce කරන්න මේ විදියට. එතකොට මේ මෙන්න මේ 1 ඉඳන් මේ දෙකේ ඉඳන් 9 වෙනකම් ඒ හැම එකටම මේ බ්ලස් කියන B E L A S කියන කැලේ තමයි එකතු වෙන්නේ. සෙම්බිලස්, දුවබ්ලස්, තිගබ්ලස්, අම්පත්බ්ලස්, ලිමබ්ලස් මේ බ්ලස් කියන කැලේ තමයි එකතු වෙන්නේ. මේක ලේසි ක්‍රමයක්. මම උදාහරණයක් දෙන්නම්. මේ උදාහරණය බලන්න. 2ට මැලේ වලින් කියන්නේ දුව. එතකොට 12ට මැලේ වලින් කියන්නේ දුව බ්ලස්. මේ තියෙන්නේ දෙකේ මෙතන මම 1 ඉඳන් දාලා තිබ්බට මෙතනට එකට කියන්නේ සතු. හැබැයි අපි මේක සතු බ්ලස් කියලා කියන්නේ නැහැ. මේක සෙම්බිලස්. අනිත් හැම එකක්ම මේ 2 ඉඳන් මේ 9 වෙනකම්ම සතු දුව බ්ලස්. 3 බ්ලස් 4 බ්ලස්